ඇති. ඒ වගේම මට දෙවියන් කියපු විදිහට මට චෙස්ට් එකක් හම් වෙනවා. හෝ දැන් ඕගොල්ලෝ කල්පනා කරනවා ඉතින් මේ මොකද්ද මේ කියලා. ඉතින් මීට මාස ගානකට කලින් නෙමෙයි මීට සතියකට විතර කලින් මට වුණ වැඩක් තමයි. මම ඉදල්ලි හැසිරිද්දී පොඩ්ඩක් මේ බල්ලෙක්ට ගැහුවා. බල්ලෙක්ට ඉතින් ගහලා කොම කරලා ඉවර වෙද්දී මේම ඊට පස්සේ මට දෙවියෙක් ඇවිල්ලා කිව්වා වාගේ පින පව් නැති කරගන්න ඕන නම් මෙන්න මේ අපායේ සෙවයි වෙලා මොකද ඊළඟට කියවේ මොකද්ද එකක් කරන්න කිව්වා අනේ මම අපි බලමු ඉතින් වෙලා අම්මා මරුනේ අපි කරපු පින් වලට තමයි මේ ටික හම්බෙලා තියෙන්නේ ඒ වගේම මෙහෙම කමු අපි මෙතන දෙකයි පිරලා තියෙන්නේ මම හිතන්නේ ඒක අපිට මේ මොකද්ද මේ උනේ අපිට ඒකේ මට අපිට වෙන බඩු ගන්න බෑ ඒකෙන් ක්‍රියේටිව් හැබැයි අපිට මෙහෙම දෙයක් නම් ගන්න පුළුවන් මොකක්ද ඒකේ නම මෙන්න මේවා මේක පුරවන්න පුළුවන් මොකද අපිට රෙඩ් එකේ රීස්පෝන් වෙන්න පුළුවන් එහෙනම් අපිට වෙවල මොකද අපේ අනේ සර්වයිවල් යන්නේ යන්න ඕනේ anyway අපි බඩු ටික ගමු දැනට පුත් මේ no මෙච්චර එපා මොකද අපි මැරෙන්න පුළුවන් ෂුවර් අපි මැරෙනවා ඒක නිසා මේ ටික තියාගමු ටූල් එකකුත් අදාගෙන යන්න මොකද්ද අද X එකකුත් අදාගමු X එකකුයි X දෙකක් විතර අදාගමු දෙකක් හදන්න ඕනේ පිකෙක්ස් උත් දෙකක් හදමු හේතුව මෙන්න මේ ටික දාන්න ඕනේ ඒ බඩු ටිකත් සෙට් දැන් ඉතින් තියෙන්නේ මේ ටෝටම් එක කියන දේ අපි මේ හෑන්ඩ් එකේ තියාගමු අර බ්ලොක්ස් ප්‍රෙස් කරලා තියෙනවා ඒව ගණන් ගන්න එපා මොකද එක රෙකෝඩින් එකක් කරන්න ගිහිල්ලා ඒක වුන්නේ නැහැ ඒකයි මට මේ පොඩ හෙල්ත් එකක් අඩුලා තිබෙද්දි anyway මම ඊට පස්සේ ඔක්කොම ටික රීස්ටාර්ට් කරලා ගත්තා අම්මා මෙතන ඉන්නවා අපිට මෙතන මේ නෙදර් පෝටල් එක එළිය මට කියපු විදිහට මට මතක විදිහට මේවා තියෙනවා මොනවාද ඒකට කියන්නේ මට අපෝ බ්ලොක්ස් නාස්ටි කරේ මේ ක්‍රියාවලිය පටන් ගත්තා හරි දැන් නැග්ගා වගේද බහින්න ගියාම කොල්ලෝ හරි මෙන්න මෙව්ව ටිකක් ගමු පොඩ්ඩක් ඉන්නවල wait a minute මේ වලින් ෆුල් ඩැමේජ් වෙන්නේ නේද පොඩ්ඩක් ඉන්න ටෙස්ට් කරලා බලමු අපි ටෙස්ට් කරලා බලමු මෙහෙම අපි උඩට එමු ඔන්න වැටේ හරිස්සම් වෙන්න තව මම මල් ජාතිය තියෙන නිසා එන්නේ නැහැ හරි මට wait a minute පොඩ්ඩක් ඉන්න අපෝ මේක වයිද මේ yes අනේ මේකේ ෆෝල් ඩැමේජ් වෙනවා මේක වැඩක් නැහැ මේවල වෙන්නේ ගස් වල විතරද මොකක්ද හරි නයිස් මේ වුණ බිම හිටවන things නේ ඒක වැඩක් නැහැ පරාද වයි බ්ලොක්ස් පියා හිත හිරි වැටුණාද කියලා කියන්න ඕනේ මෙව්ව ගලමු එව්ව හොඳයි එව්ව හැබැයි ලස්සනයි ඒක හොඳ අර එළියට ඔය කරවල බයෝම් වල වගේ දැන් අපි ඉන්නට බැස්ටියන් එකක් හොයාගන්න ඕනේ ෂේප් එකේ ලයින් එකේ දැන් මෙතන මම පැන්නොත් මම මෙතනට පැන්නම ෆෝල් ඩැමේජ් වෙනවා බාට් මම කනවා දැන් ඊළඟට පයින් එතන මම පැන්න එක වැරදි මට මේ පාලනේ මම මේ බ්ලොක්ස් අර දැක්කනේ මට මහා පිස්සෙක් අනේ අයියෝ මගේ ටෝටම් එක
ඉම්මන්ට හොට එන්න මේම අපි උඩට ඉම්මන්ට වයින් කර මම ඒකට මහ වැරදි සිදුවීමක් වුණේ මෙන්න ගිනිගන්නු මොහ කත වැඩහරු ඒවට මේ මලක් අරන් අරුන් එන්නේ ඒකට ඒ ලාව බකට්ටයක් කරනම් හම්බෙන්න අන්න අරු අතර තියම ඌව සෙට් කරගත්තා නම් හරි ඒ සැඩලයක් කියලා දැක්ක ඕනේ නේද උඩු අම්බෝ මෙන්න කරු ඇටැක් ආවේ ඕක තමයි කිව්වේ බ්ලොක්ස් වැඩි අරන් යන්නේ කොහොමද මුන් එන්නේ මට මම මේ ආකාරයට මේ වගේ දුර ඉඳන් ගැව්වොත් කැමර එකක් ගන්න පුළුවන් hell no. Nice. Damn. Okay. අපි මේ එලකිඩි සුපිඩි කිරි කියලා මෙතනින් පැන්නොත් කැඩෙයිද වැටෙයිද මම කලින් ගිය විදිහටම යන්න තමයි මං හිතන් ඉන්නේ එතකොට මේ මගේ කටහඬ අවුල්වද පොඩ්ඩක් ගණන් ගන්නවා පයින්න මේ මගේ මම ප්ලේ කරන්නේ යහන්න පන ඕප් විදිහට ප්ලේ කරන්නේ සහ මම පොඩි අමාරු චැලෙන්ජ් එකක් ගත්තේ වන පේන විදිහට ෂේප් එකේ මේ පැත්තේ මාරු දෙකයි ගියා මේක මොකද්ද මේ මොකද්ද ඌරා පොඩ්ඩක් ඉන්න ඌරා ඔයා ඌරෙක් නෙමෙයි මං කිව්වනේ එන්න එපා ළඟට මං කෑ ගහනවා කියලා කිව්ව නේද කින්නෝනේ ඉතින් බ්ලොක්ස් වලින් යන් මොමන්ට අපි පොඩ මෙදා සැරේ සීරියස් ගමු මෙන්න මේ මල අරන් යා ඔක්කොටම කලින් මොනවා සීරියස් වුණත් ඔය මල මාර වටිනවා ඔය ඒ මල නෙමෙයි ඕ මේ මල තමයි යන්නේ අම්බේ වෙන්න පැටව පිටින් එනවා මුහු බුදු අම්බෝ ඒ ගහන්න එපා මේක කවර් කරගන්න අම්බෝ ඒක සැර අනේ ඉතින් ඔයාගේ කැස වැඩ කරන්න එපා අපිත් මනුස්සයෝ අනේ දැන් ඉතින් කොහොමද යන්නේ මෙහෙම තමයි යන්න බෑ ෂේප් එක යන්න මං කිව්වනේ මං සීරියස් යනවා කියලා මෙතනදී එහෙනම් අපි යන් එන්න දැන් හරි මට දීලා හරි මෙතනට ගිහිල්ලා කවර් කරගත්තා පොඩ්ඩක් දාංගනවා ඩොහුනවා රුන් ටික ෂේප් එකේ කපලා ගහන්න ඕනේ පොඩ්ඩක් ඉන්න මේ ආකාරයට අපි පොඩ්ඩක් ලෑස්ති වෙමු මොකද මේක හරියන්නේ නැහැ නැත්තම් තප්පරයක් දෙන්න මේ ආකාරයට අපි මේ ටික හදාගමු පිකෙක්ස් එකකුත් හදාගමු එකයි දුන්නේ ඉතින් ඉවරයි මේක පුරවන්න ඕනේ මට ඒකට අමතක වුණානේ මේක පිරෙවෙ නැත්තම් මම ඕවල් එකේ ස්පෝන් වෙයි ඊට පස්සේ දන්නා නේද හරි තව ස්ටැක් 4ක් විතර අරන් යන්න
මුන් ළඟ ඉන්නවා කියන්නේ හොඳයි. අපි අනිත් පැත්තට යමු. ඉතින් මේ පැත්තට යන එක තමයි ප්‍රශ්නේ. වැටුණත් මං වගේ පුද්ගලයෙක් කොහොමද වැටුණත් ඉවරයි. මලක් කරන් යන්න. මලක් මෙන්න මේ මල ගන්න මට මතක වයි විදියට බලමු අපි චෙක් කරමු. එක්ස් හේ කොල්ල ගහන්න එපා. කැත වැඩ ගහන්න එපා. කොහොම නරු කැරගෙන අතන්න එපා පොර. එන්න එපා බ්‍රෝ එන්න එපා මං කැමති නෑ. එහෙම කිව්වට පරිස්සමට යනවා කියන එක මට නෑ. අන්න හරි. මං හිතුවක වෙයි කියලා මම පොඩ්ඩක් ෆාස්ට් බ්‍රිජ් කරන්න මොකක්ද මේ ආකාරයට කවර් කරගමු. මොකද මගේ ස්පෝන් එක මං කොහොම මැරෙනවා. මේ ආකාරයට ආයෙ පොඩ්ඩක් ඩැමේජ් කර යම්. අන්නම අපි මෙතනට ගිහිල්ලා මැරෙමු. මරු. මේකත් ෆුල් කරමු අපි. මොකද කවුද අපි මේ මලක් අතක් එහෙම අත ඔල්රෙඩි කරගන්න ඕනේ. නතන මලක් තියෙයි. ඒක අරගෙන යන්. එහා පැත්තට කරගමු. මොකද මේ මල්ල දිගේ විශාල මලක් වුණානේ. හරි මේ දවසරේ නම් අපි පරිස්සමට යන්. කිව්වට යයිද දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. සාර්ථක ලෙස පරිස්සමට ආවා. nice. okay. අපි යන්නේ කොහොමද බ්‍රෝ එහා පැත්තටදී? එක දෙයයි කරන්න තියෙන්නේ. ඒ වැඩේ මට නම් ෂුවර් නෑ හරියයි කියලා. අයියෝ ඒක හරියන. අපි මේක තව එකක්වත් අරගෙන බලමු. මේක කියන්නේ ඒ වැඩේ පොඩ්ඩක් චෙක් කරලා ඒකේ මට තේරෙන්නේ නැහැ කියලා. ඩෑම් කොහොමද මම මෙතනින් මට හිතෙන්නේ පොඩ්ඩක් ඉන්න. wait a minute video settings පොඩ්ඩක් වැඩි කරමු. 7කට විතර වැඩි කරමු. මම පොඩ්ඩක් වැඩි කරලා බලන්න. රේ බලව 30යි 25 යන්නේ. මරෝ හෙල් නවනේ. ඩෑම් මර පල්ලා ඉන්නවා හෙන තොගයක්. අපි ඉතින් පොඩ්ඩක් චෙකප් එකක් දෙමු වටේට බැහැලා. මට බලන්න ඕනේ පයින්න විදියක් තියෙනවා. මට පයින්න විදියක් yes I know පයින්න විදියක් but මෙහෙමයි. මම පයින්න විදියක් දන්නවා. මම select අර place කරන බටන් එක මෙතනට දාගෙන කියනවනම් මෙතනට තියන් වැඩ කරද්දී හරියට වැඩ කරන්නේ නැහැ. okay nice. මගේ අදහස වැඩ කරා. ටෙකනොලොජිය. දැන් අපි පොඩි ට්‍රික් ටිකක් දන්නවා. යන්න එන්න මාර්ග පොඩ්ඩක් ක්ලියර් කරගන්න ඕනේ. කනවතෝ තෝ කනවා මරාගෙන කන දෙනකන්. මුගේ ඩැමේජ් වැඩි. ඒකයි තියෙන කේස් එක. කාරයට නැගගෙන පොඩි අපි මේ ආකාරයට මේ උඩට යමු. උඩට ගියට වැඩක් නැහැ. පල්ලෙට නම් එකෙන් මාගේ පිටිපස්සේ ගෙනවා. අර පේනවා අර දැක්කනේ ඌ ගහපු ගමන් යනවනේ. හරිද? ඔච්චර හොඳට ආගෙන ආවට හරිද? මම පැය දෙකක්වත් යනවා. okay friends. ඉවරයි. anyway මෙතනට පුරවන්නත් ඕනේ. ඒ වගේ මට ක්‍රියේටිව් යන්නත් තියෙනවා.
මේක පුරවන එකයි මේ ආකාරයට අපි පුරවලා මේකට දාලා අපේ බඩු ටික ගන්න තියෙන අපිට අර වුඩ් జాතිය මට පෙඩි මෙදහසරේ මට අදහසක් ආවා මේ අපිට ඕන තරම් වුඩ් ගන්න කියලා නේ කිව්වේ. එතකොට කොයි වුඩ් జాතිය අපිට ඒ වුඩ් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඇයි දන්නේ ෆ්‍රෙන්ඩ්ස් මුව කොහොම හරි තල්ලු කර ගන්න ඕනේ. යන්න ඉවරයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. එයා පුෂ් කළා. මෙයා යනවා. උගේ හැටිද මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ වටේ ගහලා එකම පැත්තට ඇවිල්ලා තියෙන්නේ. බස් මට පේන විදියට එහෙමයි. මෝ හරි ඉතින් එදායින් එපිසෝඩ් එක ඉවරයි. ඇත්තම කතාව කිව්වොත් මම දැන් මේ එපිසෝඩ් එක රෙකෝඩ් කරලා ගොඩක් මේ එඩිට් කරලා මම කතා කරන්නේ. මේ එපිසෝඩ් එක මම රෙකෝඩ් කරේ දැන් මම YouTube channel එක හදන්නත් කලින් මම YouTube channel එක ඇතුලේ දැන් ගොඩක් කලින් YouTube channel එක කියන්නේ මම මේ අවුරුද්දේ මූල ඒ කියන්නේ පෙබරවාරි වල නෑ සම වෙන්න 2025 ඔක රෙකෝඩ් කරේ. හොඳද? 2025 හරි 6 ජනවාරි වල හරි පෙබරවාරි ගන්නේ. ඕම හරි. මාරම අමාරුවෙන් මම රෙකෝඩ් කළා ඕගොල්ලන්ට දැන් අද මට මතක් කළා තමයි මම මේක එඩිට් කරන්න ගත්තා. එඩිට් කරනවා කියලා මේ පොඩි දේවල් තියෙන්නේ. කොහොම හරි subscribe කරලා ඔක්කොම කරලා එකතු වෙන්න අනේ please මට ඒක ලොකු සප් එකක් වෙනවා. ඕගොල්ලෝ හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න. bye bye.